හෙලෝ ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් ඔයාලව අදරින් බ්‍රිගන්න ෆ්ලෑෂ් ඇෂක් YouTube channel එකෙන් තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් ඔන්න අද ඇවිල්ලා තියෙන්නේ සුපිරිම සොම්බි ගේම් එකක් වෙන බ්ලොකාපොලිප්ස් කියන සුපිරිම සොම්බි ෂූටර් ගේම් එකෙන්. ඉතින් මේක නම කියව ගන්න චුට්ටක් අමාරුයි. මම ඉතින් ලේසියට කියන්නේ බ්ලොකාපොලිප්ස් කියලා. ඉතින් ඔයාලට වෙනවා තේ සොම්බි ගේම් සුපිරිම මේ අපේ මිනිහා ඉන්නවා මෙතනින්. ඉතින් ඒ විදිහට තමයි ගේම් එක තියෙන්නේ. ඉතින් අපි ප්ලේ දෙමු. දැන් ඉතින් අපි ප්ලේ දෙමු. අපි මෙන්න මේ විදිහට මේව තුනක් තියෙනවා. Demolition, Deathmatch, Co-op Arena, City Survivor. ඉතින් මේකේ තමයි මේ ඇත්තම ස්ටෝරි එක වෙන්න මේකේ තියෙන්නේ. අපි ස්ටෝරි එක ගහන්න කලින් මේ ටික ගාලා බලමු. මේ තියෙන ෆ්‍රෙන්ඩ්ස් අපේ වාහන ටික. ෆ්‍රෙන්ඩ්ස් ඉතින් අපි දැන් ෆ්‍රෙන්ඩ්ස් ඉතින් අපේ ටයිම් එක ඉවර වුණා. දැන් අපි යන්නේ ඩෙත් මැච් කියන එකට. ෆ්‍රෙන්ඩ්ස් ඉතින් අපි ඒකත් ගෙවුවා. දැන් අපි යන්නේ Co-op Arena කියන එකට. ෆ්‍රෙන්ඩ්ස් ඉතින් අපි ඒකත් ගෙවුවා. එහෙනම් අපි අපේ ස්ටෝරි එකට මේ City Survivor කියන එකට අපි Ladies and gentlemen, this is your captain speaking. First, I'd like to welcome everyone on Becky's Lucky Flight 01. We are currently cruising at an altitude of 33,000 feet.
ඉතින් ඔයාලා දකින්න ඇති පොඩි කස්සීන් එකක් ගියා. ෆ්‍රෙන්ඩ්ස් දැන් මේක මෙහෙම වෙලා තියෙන්නේ. ඔයාලා දකින්න ඇති අපේ ප්ලේන් එකකින් ඇවිල්ලා ලොකු අසංගතයක් ඇවිල්ලා සොම්බියෙක් ප්ලේන් එකට ඇවිල්ලා ප්ලේන් එකේ එන්ජින් එක පුපුරලා අපි වැටෙනවා. කොහොම හරි අපි එතනින් බේරෙනවා. එතකොට මේ මිනිස්සාව අපිට හම්බ වෙලා කියනවා එයා මැරෙන්න තියෙන අන්තිම මොහොතේදී මෙන්න මෙහෙම මිනිස්සෙක් ඉන්නවා. ආට පේන ඇති මේ මිනිස්සෙක් ඉන්නවා. අන්න අතේ තියාගෙන ඉන්නේ. අන්න එයා මේ එකක් ඉතින් ෆ්‍රෙන්ඩ්ස් එයා තමයි මේ සොම්බිය සංගතය හදලා තියෙන්නේ. ඉතින් මෙයාගේ අතින් තමයි එක වෙලා තියෙන්නේ. මෙයා දැන් හොස්පිටල් එක හැංගිලා ඉන්නලු. ඔයාලට පේන ඇති අපිට මෙතන සිතියම් 20ක් කියලා එතන තියෙනවා. අපිට තියෙන්නේ ওই සිතියම් 20 එකතු කරගෙන එයා ඉන්න තැනට එතකොට සිතියමක් හැදෙනවා. අපිට තියෙන්නේ සිතියමට අණුව ගිහිල්ලා. ඉතින් අපිට තියෙන්නේ ඊට පස්සේ මේ තුවක්කුවක් තියෙනවා. ඒකෙන් අපිට තියෙන එක නොමිලේ හම්බ වෙන්නේ. ඒකේ වතුර බෝලගේ විදින්නේ. අපිට මේ අර ඇසිඩ් තියෙන ඇසිඩ් මේ කකයි කරලා ඒකට මැගසින් එකයි කරලා අපිට තියෙන්නේ එතන මේ එයා ආරක්ෂා වෙලා තියෙන වීදුරුව කඩලා ගිහිල්ලා මේ ඔන්න ඔය මිනිස්සව මරන්න. ඊට පස්සේ එතනින් අපේ ස්ටෝරි එක ඉවර වෙනවා. ඉතින් ඒකින්ද මම මේක සීරියස් එකක්ම ගේනවා. ඒකින්ද මේ අපි එනම් ගේම් එකට යමු. දැන් ඉතින් මේ තියෙන්නේ අර જાතිය මැප් එකක්. ඔයාලට පේනවා ඉතින් ඒක මම ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මම මේක සීරියස් එකක් විදියට ගේන්න තමයි හිතන් ඉන්නේ. ඉතින් දැනට අපි මම මේකේ තියෙන ඒවා ටික පෙන්නන්නම්. මේක ඕපන් කරගෙන අපි සෙටින්ග්ස් හදාගමු ඊට කලින්. ඕන්න එක්කෝ මේක කැමරාව මාරු කරගන්න පුළුවන්. මෙතන මේ ෆ්‍රෙන්ඩ්ස් අපේ සිටි එකේ කෝච්චියක් තියෙනවා. අපිට පුළුවන් ඒ කෝච්චියට යන්න. Oh, wow, wow, wow. Friends, enggollo mata edit cheyanwa friends. දැන් අපි ඉන්න කෝච්චිය අපි ඕන් පාරක් යමු ගාමු. අපි ගේස් දැස්සාට යමු. සොම්බිලාවත් හප්පගෙනම යන්නේ අපි. फ्रेंड्स इතින් මේ විදිහට තමයි අපේ ගේම් ප්ලේ එක තියෙන්නේ.
ඉතින් එච්චරයි අදට කියන්න ඉතින් මේකේ ෆ්‍රෙන්ඩ්ස් ඉතින් එච්චරයි කියන්න තියෙන්නේ මේ අපේ ස්ටෝරිය මම ඔයාලට කිව්වනේ. ඉතින් අපි මේක සීරියස් එකක් විදිහට ස්ටෝරිය ගහන්න යමු. ඉතින් අපිට මෙතනින් මිනිස්සු හැම මාරු කරගන්න පුළුවන්. මම මෙන්න මම ආස කියන්නේ මෙන්න මෙයා. මම ආස කරක්ට් එක. අපි ආගෙන් ප්ලේ කරමු දැන්. අර වෙන තියෙන කැරක්ටර් එක ඉන්නවා මේ. රෝඩ් එයාගේ නම ඉතින් මේ නම් අදට අපි ගිහින් එන්නම් බයි.